අද අපි සම්බන්ධක පටක ෂෝට් නෝට් එක බලමු. මුලින්ම අපි සම්බන්ධක පටකවල ලක්ෂණ බලමු. සම්බන්ධක පටක තමයි දේහය තුළ වඩාත් බහුලව පවතින්නේ. සම්බන්ධක පටකය අවයව හා පටක කෘත්‍යමය හා ව්‍යුහමය ලෙස සම්බන්ධ කිරීමට උපකාරී වෙනවා. මේ වර්ගයේ පටක සමන්විත වෙන්නේ විවිධ ආකාරයේ තන්තු අඩංගු වන විශාල ප්‍රමාණයේ බහිස්සෛලීය පූරකයක් තුළ පවතින විවිධ සෛල වලින්. මේ පූරකය අර්ධ ඝන, ඒ කියන්නේ ජෙලියාකාර, ද්‍රව හෝ ඝන, ඒ කියන්නේ ඝන හා දැඩි වෙන්න පුළුවන්. පූරකය තුළ වෙනස් වර්ගවල සෛල ඇත. සම්බන්ධක පටකයේ අඩංගු වන සෛල වර්ග තමයි තන්තු සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල, මේද සෛල හා සුදු රුධිරාණු. මේ සම්බන්ධක පටක පූරකය තුළ අඩංගු වන වෙනස් වර්ගවල සෛල තමයි තන්තු සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල, මේද සෛල හා සුදු රුධිරාණු. දැන් මේ පූරකය තුළ අඩංගු වන සෛලවල කෘත්‍ය බලමු. තන්තු සෛලවල කෘත්‍ය තමයි තන්තු ප්‍රෝටීන ස්‍රාවය. මහා භක්ෂාණු වල කෘත්‍ය තමයි භක්ෂ සෛලකතාව මගින් ආගන්තුක අංශු හා සෛල සුන්බුන් පරිග්‍රහණය. කුඹ සෛලවල කෘත්‍ය තමයි හෙපරින් හා හිස්ටමින් ස්‍රාවය. මේද සෛලවල කෘත්‍ය තමයි මේද ගබඩා කිරීම හා පරිවරණය. සුදු රුධිරාණු වල කෘත්‍ය තමයි ආරක්ෂාව. පූරකය තුළ වෙනස් වර්ගවල සෛල ඇත. ඒවා නම් තන්තු සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල යන සෛල වේ. මීට අමතරව මේද සෛල හා සුදු රුධිරාණු ඇතැම් සම්බන්ධක පටක තුළ ඇත. ඉතින් තන්තු සෛලවල කෘත්‍ය තමයි තන්තු ප්‍රෝටීන ස්‍රාවය. මහා භක්ෂාණු වල කෘත්‍ය තමයි භක්ෂ සෛලිකතාව මගින් ආගන්තුක අංශු හා සෛල සුන්බුන් පරිග්‍රහණය. කුඹ සෛලවල කෘත්‍ය තමයි හෙපරින් හා හිස්ටමින් ස්‍රාවය. මේද සෛලවල කෘත්‍ය තමයි මේද ගබඩා කිරීම හා පරිවරණය. සුදු රුධිරාණු වල කෘත්‍ය ආරක්ෂාව. මෙහි අඩංගු වන තන්තු වර්ග 3යි. 1 කොලජන් තන්තු, 2 ජාලාකාර තන්තු, 3 ප්‍රත්‍යස්ත තන්තු. 1 කොලජන් තන්තු, 2 ජාලාකාර තන්තු, 3 ප්‍රත්‍යස්ත තන්තු. කොලජන් තන්තු මගින් වෙන කෘත්‍ය තමයි ශක්තිය හා සුනම්‍යතාව සැපයීම. 2 ජාලාකාර තන්තු මගින් වෙන කෘත්‍ය තමයි සම්බන්ධක පටක යාබෙද පටක වලට බැඳීම. 3 ප්‍රත්‍යස්ත තන්තු වලින් සිදුවන කෘත්‍ය තමයි පටකයේ ප්‍රත්‍යස්ත බව ඇති කිරීම. කොලජන් තන්තු මගින් ශක්තිය හා සුනම්‍යතාව සැපයීම. 2 ජාලාකාර තන්තු මගින් සම්බන්ධක පටක යාබෙද පටක වලට බැඳීම. 3 ප්‍රත්‍යස්ත තන්තු මගින් පටකයේ ප්‍රත්‍යස්ත බව ඇති කිරීම. සම්බන්ධක පටකයේ කෘත්‍ය 5යි. සම්බන්ධක පටකයේ කෘත්‍ය 5යි. ඒවා තමයි 1 බැඳ තබා ගැනීම, 2 ව්‍යුහමය සන්ධාරණය, 3 ආරක්ෂාව, 4 ද්‍රව්‍ය පරිවහනය, 5 පරිවරණය. සම්බන්ධක පටකයේ කෘත්‍ය බැඳ තබා ගැනීම, ව්‍යුහමය සන්ධාරණය, ආරක්ෂාව, ද්‍රව්‍ය පරිවහනය හා පරිවරණය. සම්බන්ධක පටක වර්ග කිහිපයකි. 1 ලිහිල් සම්බන්ධක පටකය හෙවත් අරියල පටකය, 2 තන්තුමය ඝන සම්බන්ධක පටකය, 3 මේද පටකය, 4 රුධිරය, 5 කාටිලේජ, 6 අස්ථි. සම්බන්ධක පටක වර්ග කිහිපයයි. 1 ලිහිල් සම්බන්ධක පටක
හෙවත් අරියල පටකය, 2 තන්තුමය සම්බන්ධක පටකය, 3 මේද පටකය, 4 රුධිරය, 5 කාටිලේජ, 6 අස්ථි. එහෙනම් ඊළඟ වීඩියෝ එක සම්බන්ධක පටක වර්ග වලින් අපි හම්බෙමු. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් subscribe කරන්න.